අනේ ලියති කාත් එක්කවත් ගානක් තිබ්බොත් අහන්න. නැත්තම් ඒවා හදාගන්න. දවස් ගානක හරි අපරාධේ. තමන්ට යම් දවසක පස්ස වෙන්න වෙයි. කතා කරන්න තේරුම් ගන්න. ඔයා ෆේල් වෙන්නilla වාට ඒකක් ගත්ත කියලා මම ඔයාගේ ෆොටෝ එකක් දාලා හැම්බිලක් ගහන්නේ නැහැ. ඔයා ලංකාවේ පළවෙනි දෙවෙනි කුණොත් අන්න ඒක හැම්බිලට මම ගන්නවා. ඇඩ්වර්ටයිසින් වලට ගන්නවා. ඔයා ඒකක් ගත්ත කියලා මම පාවිච්චි කරන්නේ ඒක මට විශේෂ වැදගත්කමක් නැහැ. ඒ හැබැයි හැම ගන්න ප්‍රතිඵලයේම හැමදේම ඔයාට වැදගත්. සමහරට සල්ලි තිබ්බා කියලා හොඳ ප්‍රතිඵලයක් මැද මට්ටමක්වත් නොතිබ්බොත් සමහර ප්‍රයිවට් යුනිවර්සිටි එකවත් අදාළ ඩිග්‍රී කරන්න බෑ. සරලව ගත්තොත් KD එකේ ගත්තොත් මේ C3 ගත්තොත් සමහර ඉංජිනේරින් කෝස් කරන්න බෑ. සල්ලි වලට විතරක් කරන බිස්නස් පර්පස් එකටම තුන ඒවා කීපයක් තියෙනවා. ඒවා නම් S3 ගත්තත් S2යි F1 ගත්තත් ගන්න. අඩු ගන්න S2ක් ඕනේ ගන්නවා. හැබැයි සමහර ඉංජිනේරින් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා C3 ගත්තත් යන්න බෑ. අඩු ගන්න B1යි C2ක්වත් ඕනේ මට යන්න. ප්‍රයිවට් සල්ලි දීලා යන්න. මට ඔගේ තාත්තට සල්ලි තියෙනවා. ඔගේ තාත්තා ලක්ෂ 50ක් වේදම් කරන්නම් කියන ඒතර කියන කෝස් එකේ අපෝ ඔයාගේ පුතාව අරන් එන්න එපා කියලා කියනවා. අන්න ඒ වගේ. මේ තාත්තට මට සල්ලි දෙන්න ලක්ෂ 100ක්. අර අපෝ ඔයාගේ දුව නම් මේකට ගේන්න එපා කියලා කියනවා. අන්න ඒ වගේ අදහසක්. කියන සමහර ප්‍රයිවට් එකකවත් කරගන්න බෑ. ගවර්න්මන්ට් නෙමෙයි. ගවර්න්මන්ට් කොහොමත් C3ක් තියන් යන්න බෑනේ. සර් මම කියන්නේ අර ඒ යම් ක්වොලිටි මේන්ටේන් කරන ප්‍රයිවට් යුනිවර්සිටි එකක් තියෙනවා නම් සමහර අයට එහෙම යන්නත් බෑ. අපි දන්නේ නැහැ ඔයගොල්ලන්ගේ වල තියෙන ආර්ථික තත්ත්වය මත ඒ යුනිවර්සිටි යන්න ඕනෙත් නැහැ. අපේ ඉඩ කඩන් තියෙනවා, හරක බාන තියෙනවා බලා ගන්නවා. හරි. හරක බානට නම් ඔයා ඉන්න ඕනේ. හරිද? ඉඩ කඩන් තියෙනවා නම් අම්මා තාත්තට අතීතේ කියන්නේ ඔයගොල්ලන් කාලේ අපිට පරම්පරා ගණනාවක් උඩදී කියනවා වතු පිටි දේවල හරක බාන තියෙනවා නම් හරි. මට හරක බාන නම් සමහරට තියෙනවා. අමුතුවෙන් අඹේ වෙල ගිල ගේන්න ඕනේ මේ ඉන්නවා. පිරිමියෝ මොන පිරිමස්සෝ ගෑනෝ යෝන් ඉන්නවා. හරි. ඒක අමුතුවෙන් අර ඔය නවසීලන්තයෙන් මේ ඕඩර් එකක් දාලා ගෙන්නන්න ඕනේ. හරි. පරිසර තත්ත්වයට ගැලපෙනවද කියලා බලන්න ඕනේ. පරිසර තත්ත්වයට ගැලපෙනවා. ෆ්‍රී ඉන්න වෙලාවක හිතලා බලන්න. වැඩ කරන්නේ නැති දවසකට ඉගෙන ගන්න ඕනේ කියලා කොච්චර වෙලාවක් කියනවද කියලා. ඒක ඉගෙන ගන්නමයි පන්තියට එන්නේ. පොඩි පොඩි සයිට් අරමුණුත් තියෙනවා. ඒක වෙනම දෙයක්. ඉගෙන ගන්නම තමයි පන්තියට එන්නේ. ඉගෙන ඩෙස්ක් පුටු තියෙනවා. අපෝ මම කලින් ඩෙස්ක් පුටු තියෙනවා. මම මොකෙක් හරි මෙතන ඉන්නවා. මයික් එකක් තියෙනවා. බෝඩ් එකක ලියනවා. ළමයි ඉගෙන ගන්නම වෙලත් ඉගෙන ගන්න නැති එක. ගෙදර ඉඳන් ඉගෙන ගන්න නේද? ගෙදර කාමරේ වැඩ දිහා පැත්තේ ඇඳක් තියෙනවා, පේනවා, නිදා ගන්න පුළුවන්. ගෙදර ගිහලා මොන ෆ්‍රිජ් එකක් කරලා කන්න හිතෙනවා. පොස්ට් රූම් එකකට යන්න හිතෙනවා. තව කවුරු ඉන්නව කතා කරන්න හිතෙනවා. ෆෝන් එක ළඟම තියෙනවා. ඒව බලන්න ඉගෙන ගන්නම වෙලේ ඉගෙන ගන්න නැති එක. ගෙදර ඉගෙන ගන්න නැහැ. පොඩි බොරුවක් කරගෙන ඉන්න පොඩි මානසික අල්ලසක් ලබනවා මේ දවස්වල. මම ඉගෙන ගන්නවා ඉංජිනේරුවෙක් වෙනවා. එහෙම වෙන්න අදහසක් නැහැ යටිහිතේ. අර ටෙක් කරපු ළමයි ඉන්නේ ඉංජිනේරින් ටෙක්නොලොජිකල් පීරියඩ් එකක් තියෙනවා. ළමයි ඒකේ මම හිතන්නේ ඉස්කෝලේ කියද්දි අපි ඉංජිනේරින් යනවා කියලා. ඉංජිනේරින් ටෙක්නොලොජි ටෙක් කරපුවම ටෙක්නීෂියන් කෙනෙක් තමයි බිහි කරන්නේ. ඉංජිනේර කෙනෙක් නෙමෙයි. සබ්ජෙක්ට් එකේ නම ඉංජිනේරින් ටෙක්නොලොජි. හරිද? ඉංජිනේර කෙනෙක් කියන එකක් විතර නෑ. ඒක බිහි කරන්නේ ටෙක්නීෂියන් කෙනෙක්. ඒක සමහර ළමයි එහෙම දන්නේ නැහැ. සමහර කොමර්ස් කරන හැමෝම හිතගෙන අපිව මැනේජර් කෙනෙක් විතර බාරගන්නේ කියලා. එහෙම බාරගන්නේ නැහැ. මම කලින් කියලා කෙරේ ටීම් එකේ හිටියා කියලා ඔයාව හමුදාපති කරන්නේ නැහැ. හරිද? කෙරෙඩින් කරනවා. ඔයා හමුදාපති එහෙම වෙන්නේ නැහැ. ස්කෝර් කෙරෙඩින් කරනවා. පයිලට් කෙනෙකුට තෝරගන්නවා. හරිද? පයිලට්ලා වෙන්න අපිත් පොඩි කාලේ බලන් හිටියා. නමුත් පස්සේ ඒක ඈත් වෙලා ගියා. හරිද? පයිලට් වෙන්න ඉන්නේ හැමෝම පයිලට් වෙන්න බෑ ඉතින්. හරිද? ඒකට යම් දෙයක් තියෙන්න බෑ. හරිද?